ආවංකෝ කියන්නේ ආණ්ඩුව ලේකම් කළා දැන් මම කතා කරන්නේ නීතිය. නෑ එහෙනම් මෙන්න මේ ආණ්ඩුව ලේකම් කළා මට කතා මේ කොටිය දාන ගුල මොකද්ද කියලා ඒක තමයි කියන්න. දැන් ඔච්චර බය වෙන්න එපා වසන්තට. මේ පාර කොටි දාලා තිබුණ නැද්ද ජීවිතේ? නෑ ලයිට් කණු ගලවන්න ඕනේ. ලයිට් කණු ගලවන්න. ඔයා මේ පොඩි ඔෆිසර්ස් වලින් අත ගන්න පොලිසිය කෙනෙක් දෙපළ කන්දර ඉඳලා තියෙනවා. නේ පිටිවල මන් ලේට් කරන්න දුන්නා. අයිනව එතන තමයි දෙන්න පිටුනේ නගිනවා. පොඩි ටික අල්ලගෙන ඉන්න. පොලි මෙච්චර අපි අල්ලන්නේ. ලවුලක් තියනවා. නිකන් මේ දැක්කද වැඩ කරන්න බෑ. ඔබතුමා ඇයි නීති දෙකක් ක්‍රියාත්මක මේ මන් දව පොඩ්ඩෙන් වත්. අනේ අයියෝ මම අවුල් නෑ මට මේ ප්‍රශ්නයක් කියලා අපි ඔයත් හැබැයි ඔබතුමාට අපි ගරු කරනවා ඔබතුමාට අපි උදව් කරනවා ප්‍රශ්නය මට ඉතින් බලපෑමක් එනවා අනේ මේක කරන්න ගලවන්න කියලා නම් අපි එකට කරනවා මොකද්ද ක්‍රමේ මේ මම දැන් හිතින් නෝලා ගන්න අපි ඒකටම උදව් කරලා මම කියන්නේ දේශපාලඥයෙක් බලයට යන වෙලාව මේ පොඩිය කරන්න එපා යාලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නයක් එහෙම කියන අපි ගලවන්නේ ඔයාලා රස්තිය දෙන්න පොඩි ඕනේ ඒක කවුද මේ සල්ලි ඔව් මෙච්චර ඔට්ටු වෙන්න ඕනේ අපි ගලවනවා නෑ අපි අර නායකයෙකුට කිව්වනම් අපිට ඕනේ අර අපේ කිසිකොට මහත්තයාට හරි මේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා කිව්වනම් හරි මෙහෙම ප්‍රශ්න තියෙනවා අපිට ගලවන්න කොහොමද සංජය මාරේ ගලවන්න මේ ආයුබෝවන් සුබ උදෑසනක් මේ ඔබේ ආදරණීය නාලිකාවන් දෙක ජයදීප සාරියසක මම අනුපම ජයතිලක. ඉතින් ඔයගොල්ලෝ ඒ දැක්කේ ඊයේ එහෙම නැත්නම් ජනවාරි 16 වෙනිදා රාත්‍රී කාලයේදී ඇතිවෙච්ච යම්කිසි නොසන්සුන්තාවයක් සිද්ධිය සිදුවන්නේ තඹුත්තේගම පොලිස් වසමේදී පොදු ජන එක්සත් පෙරමුණේ අද දිනේ 17 වෙනිදා පැවැත්වීමට නියමිත රැළියට සැරසිලි කටයුතු වෙනුවෙන් කොඩි හිටවීමට යද්දී මාර්ගය දෙපස කොඩි හිටවීමට යාමේදී තඹුත්තේගම පොලිස් නිලධාරීන් සහ පොදු ජන එක්සත් පෙරමුණේ නියෝජිතයන් අතර ඇතිවෙච්ච යම්කිසි කතාබහක්. ඉතින් ඇත්තම කියනවා නම් පාරේ කොඩි හිටවන්න බෑ කියන එක තමයි මේ පොලිස් නිලධාරියාගේ මතය. නමුත් අපි සංජීව වේද්‍රිමාන්න මහත්මයාගෙන් සහ පොලිස් නිලධාරියාගෙන් යම්කිසි විමසීමක් කරා. ඒ පිළිබඳ දුරකථන සංවාදات මේ වීඩියෝ එකේ අවසානයේ ඕගලන්ට බලා ගන්න නියමිතයි. ඇත්තම කියනවා නම් මේවා මාතෘකා නෙමෙයි. රටේ ඊට වඩා ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට. තාම පොඩි අයගේ පාසල් උපකරණ වල බදු අඩු කරේ නැහැ. අර කිව්වා වගේ 150න් හැටින් ලයිට් වතුර බිල් අඩු උනේ නැහැ. ඒ වගේම මිනිස්සුන්ට ගහන බදු අධික බදු අඩු උනේ නැහැ. ඒතකොට මිනිස්සු සෑහෙන ආර්ථික අපහසුතාවයන් මැද්දේ ජීවත් වෙන කාලයක්. ඒ වගේම ලෝක වාතාවරණය ගත්තාම දැන් ලෝකයේ සියලුම රටවල් පහේ ඒ කියන්නේ එකක් දෙකක් කරනවාම ගොඩක් රටවල් බහුතරයක් රටවල් මේ වන විට යුදමය වාතාවරණයක අලුයට ගිනි පුපුරු නැගෙමින් පවතිනවා. ඉතින් ඉරානයේ තත්ත්වය ගත්තාම දැන් ඉන්දියාවෙන් අවසාන නිවේදනය ඉන්දියානු ජාතිකයන්ට නිකුත් කරලා තිනවා ඉරානයෙන් ඉවත් වෙන්න කියලා. ඒ වගේම රටවල් බොහොමයක් ඉරානයෙන් තමන්ගේ රටේ මිනිස්සුන්ව ඉවත් කරගන්න යොහුසුලුව කටයුතු කරමින් සිටිනවා. මොකද මේ න්‍යෂ්ටික බලවතුන් අතර තමයි මේ යුද්ධයක් දැන් හට ගැනීමට නියමිත වෙලා තියෙන්නේ. ඒ වගේම රුසියාව යුක්‍රේනය, තායිවානය, චීනය, ඉතින් ඒ වගේ ගොඩක් රටවල් අතර යම් අර්බුද පවතිනවා. ඉතින් කොයි වෙලාවෙ ඇවිල්ලා ඉදන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවෙන් අපි රටක් වශයෙන් කරන්න ඕන මේ වාකවානුව වෙනකොට අපි රටක් වශයෙන් ස්වයං පෝෂණය වෙන්න ඕන. ඒ කියන්නේ අපේ රටේ මිනිසුන්ට කන්න අවශ්‍ය දේවල් ටික අපේ රටේ වවා ගන්න ඕන. ලුණුත් පිටරටින් ගෙනාපු රටක් නෙමේක. ඒ වගේම අපේ රටේ බලශක්තිය විදිහට ගොඩක් පාවිච්චි වෙන්නේ ඉන්ධන. නමුත් අපිට අපේ ගාව තියෙන්නේ ජල විදුලිය හෝ පුනර්ජනනීය විදුලිය. එතකොට අපි දැනගන්න ඕන දැන් හදිසිය හරි තෙල් ටික අපේ ලංකාවට ආවේ නැත්නම් අපි කොහොමද සුළු කාලයකට හරි රට ඇදගෙන යන්නේ. ඒ කියන්නේ අඩුම ගානේ ඉලෙක්ට්‍රික් වාහන ටිකක්වත් ඇම්බියුලන්ස් එකක්වත් අඩුම ගානේ අපේ රටට ගේන්න මොන හරි සාකච්ඡාවක් තියෙනවද? ලෝක යුදමය තත්ත්වය ගැන මොකද්ද තියෙන සාකච්ඡාව? දැන් රට විරුව කියලා මේ මිනිස්සුන්ව මහත් හතරතරින් පිළිගන්නවා. මේ මිනිස්සු එවන ඩොලර් ටික ගන්නකොට එහෙම නැත්නම් ක්‍රේන් එකේ ඇවිල්ලා ටිකට් දාගෙන ඇවිල්ලා ඡන්දේ දාලා යනකොට රට විරුවා හරි ලොකුයි. නමුත් රට විරුවට මොකද්ද තියෙන තැන? දැන් මේ ඉරානයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මොකද්ද ලංකාවේ රජයක් විදියට යොමු කරලා තියෙන අවධානය? එහෙම දෙයක් අපි දැක්කේ නැහැ. ඉතින් අන්න ඒ දේවල් සිද්ධ වෙන්න ඕන.
ඉතින් ඔන්න ඒ දේවල් කරානම් මේ ආණ්ඩුවට ඔය වගේ නිකම් බොරුවට අනම්මනම් කිය ඉන්න අවශ්‍ය නැහැ. කොහොමත් මිනිස්සු බලය දෙනවා ඉදිරියට. ඇත්තටම මරණකම් අනුර කුමාර දිසානායකට ජනාධිපති වෙලා ඉන්න පුළුවන් හරියට මේ රට කරගෙන ගියොත්. කරන්නේ නැති එකයි ප්‍රශ්නේ. කළ යුතු දේ නොකළ යුතු දේ කරන එකයි ප්‍රශ්නේ. දැන් ඇත්තටම හර්නියමර සූරියට එල්ල වෙන චෝදනාව ඇත්තටම ලොකු චෝදනාවක්. ඉතින් මටත් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් මමත්. ඉතින් මමත් කැමති නැහැ මේ වගේ දේවල් අපේ දරුවන්ට උගන්වනවට. ඉතින් ඒවට වගකිය යුත්තන්ව ඒ තැන් වලින් ඉවත් කරන්නවත් ඒ වගේ දේවල් නෙමෙයි වගකිය යුත්තන්ට අනිවාර්යයෙන්ම දඬුවම් පැමිණිය යුතුයි. ඒ වගේ මානසිකත්වයක් තියෙන මිනිස්සෙක් යම් කිසි දැනක පාලන තන්ත්‍රයේ මෙහෙවනවා නම් දරුවන් සම්බන්ධව කරුණාකරලා ඒ කට්ටිය ඉවත් විය යුතුයි. අනුර කුමාර දිසානායකට කියන්න තියෙන්නේ අර මෛත්‍රීපාල සිරිසේන කිව්වනේ අර කඩුව වනන්න පටන් ගන්නවා කියලා. දැන් ඉතින් ඔය කඩුව මුහත් කරලා එළියට අරගෙන වනන්න පටන් ගන්න. නැත්නම් මේ ඉන්න පිස්සු ටික ඔයාගේ තියෙන ටිකත් නැති කරලා තමයි අරින්නේ. ඉතින් මිනිස්සු ලොකු ජනප්‍රසාදයක් තිබ්බා 60 ලක්ෂයක් ගානක් ඡන්ද ගත්තා. ඉතින් ඒ තත්ත්වය දිගින් දිගට පවත්වා ගන්න උත්සාහ කරන්න. දැන් දිට්වා එනකන් දන්නේ නැන්නේ නාමල්ගේ රැලිය දිහා බලාගෙන හිටියා දිට්වා දැක්කේ නැහැ. ඉතින් අන්න ඒ වගේ දේවල් මේ රටේ සිද්ධ වුණා. ඉතින් ඒ වගේ අර ඉරානයේ ඉන්න මිනිස්සුන්වත් දූවිලි වෙලා යන්න කලින් ඒ මිනිස්සුන්වත් ඉවත් කරගන්න කටයුතු කරන්න. අන්න ඒව ගැන අවධානය යොමු කරන්න. එක මාර්තුකම් අවන්න එපා දිනෙන් දින. දැන් මේ රැලියට ඇත්තටම කියනවා නම් ලොකු ප්‍රචාරයක් ලබා දුන්නේ NPP ආණ්ඩුව. දැන් ගොඩක් මිනිස්සු දන්නේ නැහැ අද වෙනකන් මේ 17 වෙනිදා සමුත්තිගම රැලියක් තියෙනවා කියලා. මේක ගැන ගොඩක් අය දැනගත්තේ දැන් මේ අද උදේ ඇතිවෙච්ච මේ සිදුවීමත් එක්ක. ඉතින් අන්න ඒකයි තත්ත්වය. එහෙනම් ඒ දේවල් කරන්න ගත්ත බලය නිසියාකාරව ප්‍රයෝජනයට ගන්න. ඒකෙන් ඊගාව ඡන්දෙදි ඊගාව ජනාධිපතිවරණයේදී ගත ඡන්දයට වඩා එකක් හරි වැඩියෙන් ගන්නයි ඕන. නැත්නම් කොහොම හරි දිනන්න නෙමෙයි ඕන එකක් හරි වැඩියෙන් ගන්න. අන්න එතකොට තමයි කියන්න පුළුවන් මිනිසුන්ගේ ප්‍රසාදය වැඩි වෙලා කියලා. හරි අපි වැඩි කතා නොකර අපි යමු තමුත්තේගම OIC මහත්මයා සහ ඒ වගේම සංජීව වේද්‍රිමාන්න මහත්මයා මේ සිදුවීම පිළිබඳව පළ කරපු අදහස් ටිකක් අහන්න. ආයිබන් මේ සර් මේ තමුත්තේගම OIC මහත්මයා නේද? කතාකරම කියන්නේ. එතන මම අනුපම ජයතිලක ජයදීප YouTube නාලිකාවේ. ඊයේ රාත්‍රී කාලේ යම් සිදුවීමක් ඇති වුණා ඒ පිළිබඳව. ඒක නෙමෙයි මේ පොඩි ගහනවා ටවුන් එක නේද? ඔව්. මම අපේ ගහන්න දුන්නේ ඒක. ඔව්. එතන මහත්තයා මේගොල්ලෝ මේ ගහන්න ගියේ පාර මොකක් හරි කැඩෙන්නේ නැද? පාරේ ගහන්න බෑනේ. පාරේ ගහන්න කරන්න කියන්නේ පාරේ ගහන්න බෑ. මම පස්සේ කරනවා නේ. ඔව් පාරේ කොඩි ගහන්න බෑ. ඒක අපිත් දන්නවා. නමුත් අපි දැකලා තියෙනවා කොළඹ පවා දෙපැත්තේ කොඩි ගහලා සැරසිලි කරනවා. මට ප්‍රශ්නයක් නැහැ මේ පෝට්ටුවේ රැලියට කොඩි ගහන්න දුන්නේ නැති එක. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඉතින් මේ වගේ සුළු දේවල් වලට නිකන් අර දේශපාලන බලපෑමක් එල්ල වුණා දෝ කියන සැකය මිනිස්සු අතර ඇති වෙනවා. එතකොට යම්කිසි අප්‍රසාදයක් ආණ්ඩුව පිළිබඳ ඇති වෙනවා. අන්න ඒක පිළිබඳව හොයා බලන්න උවමනාව හින්දා තමයි මම මේ කෝල් එක එතුමට ගත්තේ. අපි බලමු සංජීව වේද්‍රිමාන්න මහත්මයා මේ පිළිබඳව පළ කරපු අදහස් කොහොමද කියලා. ආයිබන් සුබෝදයසනක් මේ මන්ත්‍රීතුමා. මම ජයදීප YouTube නාලිකාවෙන් අනුපම ජයතිලක. ආනපෝ. ඊයේ පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා දැක්ක තමුත්තේගම පොලිස් අසනේ. ඔබතුමාලගේ මේ රැස්වීම සම්බන්ධව. ඔව්. එතන මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ඔබතුමාලා පොඩි හයි කරන්න ගිය පාර මැද්දේ පේමන්ට් එකට මොකක් හරි හානි වෙන ආකාරයකටද එහෙමත් නැත්නම් නෑ ඒ කියන්නේ ප්‍රාදේශ සභාවෙන් ඒ පාර දිගේ හයි කරලා තියෙනවා මේ ඒ කියන්නේ අර කොඩි කනුවට වඩා ලොකු යකඩ කියන්නේ කොඩි කනුව හයි කරන්නම වෙනම අර තනින් තන මේ හයි කරලා තියෙන ඒවා තමයි දාලා තියෙන්නේ. කියන්නේ ඔයා හෙට ඉවෙන්ට් එකක් කරාත් ඒ කොඩි ගහන්න තැන් හදලා තියෙනවා. ඒ තැන් වල තමයි දෙන්නේ. ඒතකොට මේ දේපල වලට හානි වෙන ආකාරයෙන් ඒක නෑ අර කොඩි ගහන තැන ඉන්න පෙන්නන්න මේ මොනවද මේ හයි කරලා තියෙන කියලා පෙන්නන්න කියලා කතා කරා. ඔව්. ඒක නෑ මම බැලුවේ මේ ඇයි මේ විරුද්ධ වෙන්නේ කියලා. මේ ඔව්. එතකොට මේකෙන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ට හරි මාර්ගයකට මේ පාර හිස් පාර. හිස් පාරක නෙවත. එතකොට මේ සිද්ධිය ඇති වෙන්නේ කීයට විතරද මන්ත්‍රීතුමා? රායකට විතර. මේකට මේ මෙහෙම දෙයක් කරනකොට කොහෙන් හරි අවසරයක් ගන්න උවමනාවක් එහෙම මොනවද තියෙනවද? පොලිසියට ඉවෙන්ට් එක ගැන දැනුවත් කරලානේ තියෙන්නේ. ඔව් නෑ නෑ මම කියන්නේ පොඩි හයි කරන ප්‍රාදේශීය සභාවෙන් හරි කොහෙන් හරි අවසරයක් ගන්න ඕනද නෑ? සාමාන්‍යයෙන් එහෙම යන ඉවෙන්ට් එකක් තියෙනවා කියලා කිව්වම සරසිල්ලක් වෙනවනේ ඉවෙන්ට් එකට අදාළ සියලු අවසර අරගෙන තියෙන්නේ. ඔව්. එතකොට ඉන් පස්සේ මොකද උනේ? දැන් අපි දැක්කේ පොඩි වීඩියෝ කොටසක් විතරයි. ඉන් පස්සේ ඊට පස්සේ ප්‍රශ්න නෑ ඊට පස්සේ කොටි කවුරුත් වුණා. ගැව්වද නැත්නම් ගහන්න දුන්නේ නෑ නැද්ද? අපි අයින් කරා ඊට පස්සේ. ඔන්න ඔය ටික තමයි ඉතින් සිද්ධියට අදාළ පාර්ශවයන් දෙක ප්‍රකාශ කරපු කරුණු. ඉතින් තීරණය ඔබ සතුයි මෙතෙන්දි මොකද්ද උනේ කියන එක ඕගොල්ලොම හොයලා බලන්න, හිතලා බලන්න, ඒක අදහස් දක්වන්න. ඉතින් යම් අදහස් තියෙනවා නම් පරස්පර අදහස් තියෙනවා නම් ඕගොල්ලොත් ඒක ප්‍රකාශ කරන්න. දැන් මේ කියන්න එපා ඉතින් මේ සංජීව වේද්‍රිමාන්නට කෝල් එකක් ගත්ත හින්දා මම පොහොට්ටු වේ කෙනෙක් කියලා මට පක්ෂයක් නැහැ. මගේ පක්ෂයක් තියෙනවද නැද්ද කියන එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මගේ channel එකේ දාලා තියෙන අනිත් වීඩියෝත් බැලුවා නම් මම මාධ්‍ය නාලිකාවක් විදියට හැමතිස්සෙම මැද ඉන්න කෙනෙක්, මධ්‍යස්ථව තොරතුරු විකාශය කරන කෙනෙක්. ඒක ආණ්ඩුවේද එහෙම නැත්නම් වෙනත් පක්ෂයකද කියන එක මට අදාළ නැහැ. මම ඉන්නේ මධ්‍යස්ථව. මොකද මාධ්‍යක තිබිය යුතු ප්‍රධානම ගුණාංගය තමයි අපක්ෂපාතී බව කියන එක. ඒක ඇත්තටම කියනවා නම් මම දිවි හිමියෙන් රකින්න කෙනෙක්. ඉතින් ඕගොල්ලන්ට බාරයි තීරණය. අපේ නාලිකාව subscribe කරලා bell icon එක click කරලා like එකකුත් දාන්න කියලා ඉල්ලන ගමන් නිහඬ වෙන මම අනුපම ජයතිලක. ජයදීප දේශපාලන ව්‍යාපාර ගවේෂණ සංස්කෘතික අපක්ෂපාතී කාලීන පුවත් විග්‍රහය. Subscribe, like, share us more details.